මොඩියුල් කටර් සෙට් එක කටර් 8ක් තියෙනවා. මේ 8 තමයි මේ තියෙන්නේ. මේකේ රේන්ජ් එක තමයි මේ තියෙන්නේ. පළවෙනි කටර් එක 12 13ක් අතර දැඩි කපන්න පුළුවන්. දෙවෙනි කටර් එකේ 14ක් 16ක් අතර, තුන්වෙනි කටර් එකේ 18ක් 30ක් අතර පුළුවන්. හතරවෙනි කටර් එක 21ක් 35ක් අතර පුළුවන්. පස්වෙනි කටර් එකේ 26 34ක් අතර පුළුවන්. හයවෙනි කටර් එක 35ක් වැඩි ඕනම දැත්තක් කපා ගැනීම හැකියාව තියෙනවා අටවෙනි කටර් එකේ. තේරුණාද ඒක? මේ දීලා තියෙන රේන්ජ් එක කට් දැති කපන්න පුළුවන්. දැන් අපි ඉස්සෙල්ලාම හැදුවේ 22නේ. අපි ඉස්සෙල්ලාම හැදුවේ 22. ගාන හැදුවේනේ 22 දැති කටර් එක. එතකොට මේ කටර් එකේ කීවෙනි කටර් එකද දාන්න ඕන 22 කපන්න? හතරවෙනි එක දාන්න ඕන. අයි 21ත් 25ත් අතර තමයි මේක කපන්න පුළුවන්. ඒ කියන්නේ මොඩියුල් කටර් සෙට් එක කටර් 8ක් තියෙනවා. මෙයාට ගන්න අපි තෝරලා ගන්න අපිට එන දැති සංඛ්‍යාව අනුව. අපිට ඉස්සෙල්ලා ගානේ දියාව දැති 22ක්. එහෙනම් අපි කටර් එක තෝරගන්නේ හතරවෙනි කටර් එක. මේ කටර් සෙට් එකේ කටර් එකේ ගහලා තියෙනවා ඒක. මේ කටර් එකේ ගහලා තියෙනවා නම්බර් 4 ඕම ගහලා තියෙනවා. එතකොට ඒකේ රේන්ජ් එකක් ගහලා තියෙනවා 21ක් 25ක් අතර. මේ කටර් එකේ මොඩියුල් කටර් එකේ ගහලා තියෙනවා මේක. ඒක බලන්න ඔයා. හරි? එතකොට අපිට හිතුණු කටර් එකෙන් මේ දැති සංඛ්‍යාව කපන්න බෑ. අපි ගාන හදලා එන එකට අදාළ මේ කටර් එක අපි තෝරගන්න ඕන. හරි නේද?